ලංකාවේ දකුණු පළාතේ තංගල්ලට ආසන්නව පිහිටි. අඩි 676ක් උස ස්වභාවික පර්වතයක නිර්මාණය වුණු පුංචි සීගිරිය ගැන ඔබ දන්නවද? මේ තමයි අවුරුදු 2300කට වඩා සැඟවුණු ඉතිහාසයක් සහ විස්මිත හාස්කම් පිරුණු මුල්ගිරිගල රජමහා විහාරය. අද අපි යන්නේ ලංකාවේ ඉතිහාස පොත්වල පවා වැඩිදුර සඳහන් නොවන මුල්ගිරිගල සැඟවුණු මුල්ම ආරම්භය, මහාවංශයේ රහස් ලියපු හැටි සහ බුදු පිළිමයට අපහාස කළ සුදු ජාතිකයෙකුට මන්ත්‍රඵලයෙන් ලෙඩක් සුව කළ අපූර්ව ජනප්‍රවාදය සොයාගෙන. වීඩියෝ එකට ලයික් එකක් දාලම අපිත් එක්ක එකතු වෙන්න. මේ කතාවේ වැදගත්ම සහ සැඟවුණු තැන තමයි මෙහි ආරම්භය. බොහෝ මූලාශ්‍රවල සවිස්තරාත්මකව සඳහන් නොවුනත් මෙහි ඇති පැරණිතම බ්‍රාහ්මී සෙල්ලිපි සාක්ෂි දරනවා මුල්ගිරිගල ඉතිහාසයේ දිව යන්නේ බුද්ධාගම ලංකාවට ලැබුණු දේවානම්පියතිස්ස රජතුමාගේ ඒ මුල්ම වකවානුවට ක්‍රිස්තුපූර්ව 3 වන සියවස කියලා. ඒ කාලයේ ඉඳලම භික්ෂුන් වහන්සේලා වනගතව මේ ලෙන්වල නිහඬව භාවනා කරලා තියෙනවා. නමුත් මේ ස්ථානය නිල වශයෙන් රජමහා විහාරයක් බවට පත්වන්නේ ක්‍රිස්තුපූර්ව 2 වන සියවසේදී සද්ධාතිස්ස රජතුමාගේ කාලයේදීය. රජතුමා මේ වනයේ දඩයම යනකොට වැද්දෙක් ඇවිත් මේ අපූර්ව පර්වතය පෙන්වනවා. රජතුමා මෝ කිවූ ගල, ඔහු කියපු ගල කියලා හඳුන්වපු ඒ ස්ථානය තමයි අද මුල්ගිරිගල වෙලා තියෙන්නේ. පස්සේ කාලයක, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ධාතුසේන රජතුමා මේ පර්වතය මුදුනටම වෙන්න අද අපිට දක්නට ලැබෙන චෛත්‍ය නිර්මාණය කරනවා. මුල්ගිරිගල කියන්නේ මුළු ලංකාවේම ඉතිහාසයේ උඩි යටි කරපු තැනක්. 1800 ගණන්වල ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරියෙකු වුණ ජෝර්ජ් ටර්නර් මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හැදුවත් එහි තිබුණු සංකීර්ණ පාලි කවි නිසා ඔහු අතරමං වෙලා හිටියේ. ඔය අතරතුරේදී තමයි මුල්ගිරිගල පන්සලේ තිබුණු පැරණි පුස්කොළ පොත් පුස්තකාලයෙන් මහාවංශ ටීකාව හමුවන්නේ. මහාවංශයේ ලෙහෙසියෙන්ම තේරුම් ගන්න පුළුවන් ගයිඩ් බුක් එකක් වුණු මේ පොත නිසා ජෝර්ජ් ටර්නර් මහාවංශය සාර්ථකව පරිවර්තනය කරනවා. ඒ විතරක් නෙමෙයි, ලෝක ප්‍රසිද්ධ අශෝක රජතුමා ගැන ඉන්දියාවේ තිබුණු සෙල්ලිපි කියවන්න පදනම වැටුනෙත් මුල්ගිරිගලින් හමුවුණු මේ පුස්කොළ පොත නිසයි.
මුල් ගිරිගල ඉතිහාසයේ එන වඩාත්ම රසවත් සහ අද්භූත සිදුවීම සිදුවුණේ ඉංග්‍රීසි පාලන කාලයේදී. ඒ කාලයේදී පන්සලේ වැඩ සිටිය මන්ත්‍ර ශාස්ත්‍රයේ දක්ෂ බලගතු කටුගහල්ලේ හාමුදුරුවෝ දවසක් මේ ප්‍රදේශයේ පාලකයා වුණු සුදු ජාතික නිලධාරියෙක් පන්සල බලන්න ඇවිත් ලෙන ඇතුලේ තිබුණු විශාල සැතපෙන බුදු පිළිමය වහන්සේගේ හිසට තමන්ගේ වේවලින් තට්ටු කරලා අපහාස කරලා තියෙනවා. හැබැයි මේ අපහාසය කරලා පර්වතෙන් පහළට බැහැලා තමන්ගේ බංගලාවට යනකොට මේ සුදු නිලධාරියාට දරුණු අසනීපයක් වැළඳෙනවා. මුළු ඇඟම පණ නැති වෙලා අධික වේදනාවෙන් කෑ ගහන ඔහුව සුව කරන්න බටහිර වෛද්‍යවරුන්ට බැරි වෙනවා. අන්තිමේදී වැරද්ද තේරුම්ගත් සුද්දාගේ පිරිස කටුගහල්ලේ හාමුදුරුවන් බංගලාවට කැඳවාගෙන එනවා. හාමුදුරුවෝ තමන් සතු බලගතු මන්ත්‍ර ශාස්ත්‍රයෙන් නූල් බැඳ පිරිත් කරලා මේ සුදු ජාතිකයාගේ ලෙඩේ සුව කරනවා. මේ හාස්කමෙන් හොඳටම බය වුණු වගේම පුදුම වුණු සුදු නිලධාරියා එතෙන් පටන් පන්සලේ ආරක්ෂාවට සහ දියණුවට සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. මේ සියලු ඉතිහාසයන් සහ හාස්කම් නරඹන්න අද ඔබට පියගඩ පෙළවල් 533ක් උඩට නැගීමට සිද්ධ වෙනවා. මේ ගමනේදී මාලක හෝ තල 5කට බෙදුණු අලංකාර ලෙන් 7ක් ඔබට දක්නට ලැබෙනවා. කාලයක් අභාවයට පත්ව ගිහින් තිබුණු මේ විහාරයට මහනුවර යුගයේදී කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා නැවත රාජ්‍ය අනුග්‍රහය දුන් නිසා අද අපිට දක්නට ලැබෙන තෙලපත්ත ජාතකයේ වැනි විචිත්‍රවත් බිතුසිතුවම් සියල්ල ඒ යුගයට අයත් වෙනවා. පියගඩ පෙළවල් 533ම නැගලා පර්වතයේ මුදුනට ගියාම පෙනෙන පරිසරයේ සුන්දරත්වය නම් වචනයෙන් කියලා විස්තර කරන්න බෑ. ඉතින් දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සැඟවුණු මුල්ම ආරම්භයේ සිට මහාවංශයේ රහස් සහ සුද්දාට වැරදුණු මන්තරය දක්වා මුල් ගිරිගල ගැන අද අපි ගෙනාවු මේ තොරතුරු ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔබ මුල් ගිරිගල ගිහින් තියෙනවා නම් ඔබේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලංකාවේ ලස්සන සහ ඓතිහාසික තැන් ගැන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.